මුලින්ම පොල් තෙල් එකතු කරගන්න මේ ආකාරයට. තලාගත් සදෝලන ස්වල්පයක් එකතු කරන්න. හීනට ලියාගත් ලුණු ගෙඩි භාගයක් ප්‍රමාණයක් එකතු කරන්න. ඉන්පසු කරපිංචා ප්‍රමාණයක් එකතු කරන්න මේ ආකාරයට. කොරුඳු පොත්තක් එකතු කරන්න මේ ආකාරයට. තරම ලොකුවට කපාගත් තල ප්‍රමාණයක් මේ ආකාරයට එකතු කරන්න වාජනයට. එළපොට්ටු ටික එකතු කරන්න වාජනයට. ලුණු රසානුව එකතු කරන්න. කහමෙස හැඳි කාලක් එකතු කරන්න. තුන් පහ මේස ඇති 3 කාලක් එකතු කරන්න. ඉන්පසු මිශ්‍රණය හොඳින් කලවම් කර විනාඩි 2ක් පමණ මදකින්නේ තැම්බෙන්න හරින්න. ඉන්පසු පොල් කිරි ස්වල්පයක් එකතු කරන්න භාජනයට. නැවතත් මදකින්නේ විනාඩි 2ක් පමණ තැම්බෙන්න හරින්න. අප විසින් සෑදූ එළපොටු ව්‍යංජනය සාදා අවසන්. ඔබත් අද මේ වගේ රසවත් එළපොටු ව්‍යංජනය සාදා බලන්න.